කොණ්ඩම් එකක් දැම්ම කියන්නකෝ. ඒ කොණ්ඩම් එකේ ගෑවෙනවා දාද්දි. කොණ්ඩම් එක කියන්නේ වාලම්පුරියක් නෙවෙයිනේ. සැරෝ පුරවගෙන වණ හදාගෙන ටෝක් එකකුත් දුන්නේ නැහැ. ඊට මගේ වණයක් තියෙනවා. රෝග මෙතන දින 4යිද කොහෙද? 100ක් විතර තියෙනවා. ඕනෑම ස්ථානයක වරහන් ඇතුලේ මොකද ලිස්ට් එක දැක්කම හිතෙන්න පුළුවන් මේ තමයි ඕනෑම කියලා. යෝනි මාර්ගයේ කොමාවක් තොල් පොල් නෙමෙයි. දැන් මේ ශ්‍රාව දැන් කොණ්ඩම් එකක් දැම්ම කියන්නකෝ. ඒ කොණ්ඩම් එකේ ගෑවෙනවා දාද්දි. එතකොට ඒ කොණ්ඩම් එකක් පාවිච්චි කළා කියලා මේකෙන් බේරෙන්න බෑ. මේ ශ්‍රාවයන් ගෑවෙනවා. කට්ටිය දන්නේ කොණ්ඩම් එක දැම්මම ඔක්කොම හරි කියලා. කොණ්ඩම් එක කියන්නේ වාලම්පුරියක් නෙවෙයිනේ. තේරුණාද? ඒක මේ රබර් එකන්නේ. ඒක මේ ශ්‍රාව ගෑවෙනවා. බේරෙන්න දෙයක් නෑ. දැන් මන් දන්නවා හිතේ මොකද්ද ක්‍රමය කියලානේ ප්‍රශ්නේ තියෙන්නේ. ක්‍රමේ තමයි වැරදි කාමසෙලට පෙළඹෙන්නේ නැති එක. ඒක තමයි ක්‍රමය. ඒක කවුරු හරි බෑ කියමු කාට හරි. එයාට පුළුවන් මේ රෝග ලක්ෂණ ටික Tamanට ගන්න. සැරෝ පුරවගෙන වණ හදාගෙන ටෝක් එකකුත් දුන්නේ නැහැ. ඊට මගේ වණයක් තියෙනවා. අනිත් අයට හිතේ බය නැතිව සතුටින් ඉන්න පුළුවන් Taman කසාද බඳින එකත් එක්ක ඌත් එක්ක. හරි දැන් ඔය දේවල් වලට යටත් නොවි ඒ තමන්ගේ යහපැවැත්ම තියාගන්න නැති අයට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා මේ තියෙන ක්‍රමය. නැති වෙන්නේ නැහැ ළමයි. ඔයාලා දන්නේ නැති වුණාට ලිංගික රෝග මෙතන දින 4යිද කොහෙද? 100ක් විතර තියෙනවා. 100ක් විතර තියෙනවා. රෝග ලක්ෂණ එක දේහයේ ඕනෑම ස්ථානයක ඕනම තැනක අපි ඕනම තැනක දේහයේ ඕනෑම ස්ථානයක ඒ කියන්නේ කාට ඕන තැනද ඕනෑම කියන්නේ ඕනම තැනක් කියන එක ඕනෑම ස්ථානයක වරහන් ඇතුලේ මොකද ලිස්ට් එක දැක්කම හිතෙන්න පුළුවන් මේ තමයි ඕනෑම කියලා. යෝනි මාර්ගයේ කොමාවක් තොල් පොල් නෙමෙයි. තොල් කොමාවක් ඇඟිලි කොමාවක් තනපුඩු වරහන් වාලා වන ඇතිවීම හෝ ඊයේ ඉස්සරහම් පොලිමේ ගෑනු ළමෙක් ලියනවා නිකන් නයන්න වන ඇතිවීම හෝ මුර්ධජ නයන්නේ හිතපල්ලකෝ වනාන්තරයක් වෙච්ච තනපොඩුවක් වනාන්තරයක් වෙච්ච එක ඈතින් පස්සේ තොප්පිකල වගේ වේ. වනේදීම හෝ බිබිලි වරහන් ඇතුලේ වේදනාකාරී නොවන වන පළවෙනි එකේ නිකන් නයන්න. වේදනාකාරී නොවන වන දෙවෙනි එකේ මූර්ධජ නයන්න. වන නෙමෙයි වේදනාකාරී නොවන වන වරහන් වහලා ඇතිවීම ඇති වෙනවා ඉතින් ආවහම. දෙවෙනි ලක්ෂණය උණ කෙලින්ම නයන්නේ දියලා තියෙන්නේ. උණ තුන්වෙනි එක සමේ කුෂ්ඨ ඊළඟ ලිංගික රෝගය මේ අපි හැමෝම දන්න අපේ හිතවත් AIDS AIDS ආධාර නෙමෙයි